Miss මේක පොඩක් දාන්න ඕන. Miss බයික් එක ඇක්සිඩන්ට් කකුලත් දෙනවා මේ අත පොඩ්ඩක් මෙතන මෙයා වෙලා තියෙනවා. Hi guys, කොහොමද ඔයාලට? අන්න ඉතින් අද සිංහල අලුත් අවුරුද්දේ මට පොඩි අකරතැබ්බයක් වුණා. මගේ බයික් එකේ ඇක්සිඩන්ට් වුණා. මම දැන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු එකක ඉන්නේ. මම හිතුවේ නැති විදියට ඇත්තටම මේ දේ වුණේ. මට හිතා ගන්න බැරුව නම් මොනවද උනේ කියලා. දැන් මම මේ බෙහෙත් දාන්න ඇවිල්ලා ඉන්නේ. මගේ වම් අතට ඊවම් කකුලටයි තමයි පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ. ඔව් මිස් මම තමයි. වීල්ලක් ආව මිස් ඇඟට. වීල්ලක් කැපුවා ඇඟට එකපාරට. බයික් එක වම් පැත්තට ඇල්ලුවා. එහෙම පේමන්ට් එකේ දිගේ ගියා. ඔව් මිස් වම් පැත්තේ කොන්දත් පොඩ්ඩක් දෙනවා. යන්න මිස්. Udah ya. Udah ya. Nanti bisa kita pulang direct. Betul. Baik ya. Oh ya nggak අද මේ අවුරුදු දවසේ කට්ටිය ගොඩක් ඇවිල්ලා හිටියා අනතුරු වලට භාජනය වෙච්ච. ඔල්ලු පැලිච්ච කට්ටිය හිටියා, අත් කපාගෙන ඔය වගේ ගොඩක් කට්ටිය හිටියා. ඇත්තටම අද බිසි දවසක් ගොඩක් සෙනග ඉන්නවා මෙතනට ඇවිල්ලා. Halo. Halo kau deh. Prasad කියන්න. මේ ඇක්සිඩන්ට් රෝඩ් එකේ ඇතුලේ ඉන්නවා. පොඩක් කියන්න යා බක් ඇක්සිඩන්ට් වෙලා ඇවිල්ලා ඉන්නවා කවුරුත් ආවෙත් නෑ ගෙදරින් පොඩ්ඩක් එයා ගාවට යන්න ඕන කියලා. බයික් එකේ ඇක්සිඩන්ට්. මේක පොඩ්ඩක් ලොකු තුවාලයක් තියෙනවා. කොතනින්ද හොදන්නේ? ඔයාලාම ඉතින් බලලා තීරණය කරන්නකෝ තුවාලේ මොන වගේද කියලා. ලේ බලන්න බැරි කට්ටිය එහෙම මේක බලන්න එපා වැඩිය. තුවාලේ පොඩ්ඩක් ගැඹුරට කැපිලා තියෙනවා. ඒක කැපිලා කියන්නේ ඒක මොකක් වුණාද කියලා ඇත්තටම මටම හිතා ගන්න බෑ. මම ගොඩක් බයෙන් හිටියේ නහරවල් වලට මොනවා හරි වෙලා ඇතිද කියලා. එහෙම ලොකු ප්‍රශ්නයක් නම් උනේ නැහැ දෙයියන්ගේ පිටේ. Halo.
එතන සිකුරිටි ඉන්න මාත්‍යට පොඩ ෆෝන් එක දෙන්න. හලෝ මාත්‍යෝ මම මේ ඇක්සිඩන්ට් එක ආවිස් ගෙදර මාත්‍යෝ කවුරුත් ගෙදරින් ආවේ නෑ මාත්‍යෝ පොඩ්ඩක් එන්න දෙන්න පුළුවන් මොකද මගේ මේ තියෙන බරු ටික යවන්න එයාගේ අතේ ඒකයි මේ ආවද තුලට? ඔව් ආවද? එතකොට එතන ඇතුළට ඇවිල්ලා වම්මට හැරිලා මෙතන කෙරවල දෙන්න ටිකක් දැන් හැබැයි දැන් ආවේ නිකමඩට බලනවා කියලා. ඇඩ්මිෂන් එක දාලා නම් නැති මේ මම නිකන් ડોක්ටර්ට පෙන්නේ. මොකද? කේ රාජපක්ෂ. ඔව්.